අපි අහලා බලමු සුදු අයියාගෙන්. මේ අර ඉහලින් ගලාගෙන එන්නේ මහවැලි ගඟ. හලෝ ගයිස්, ඔයාලා හොඳින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මම ට්‍රැවලර්. ඉතින් වෙනදා මම කියන්නේ ලස්සන තැන්වල වටින තැන්වල ඇවිදින මම ට්‍රැවලර් කියලා. ඉතින් අද එහෙම කියන්න බෑ, මොකද ඔයාලා දන්නවා දැන් මාසයකට කලින් ලංකාවේ වෙච්ච ඒ ව්‍යසනයේත් එක්ක සිදුවෙච්ච සිදුවීම්, මේ ලස්සන තැන් අපි ඉස්සර දැකපු ලස්සන තැන් දැන් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. නමුත් දේවල් යටතටපත් වෙමින් තියෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත මාසයක් ගෙවිච්ච කාලයක් තුළ මට හිතුණා ඒ තැන්වල දැන් කොහොමද තියෙන තත්ත්වය කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මම දැන් ඉන්නේ මේ ගන්නෝරුවේ පාරේ ගෝහාගොඩ හල්ලුලුව පාරේ. ඉතින් මෙතනින් තමයි මහවැලි ගඟ ගලාගෙන යන්නේ. ඉතින් අපි බලමු මේ vlog එකේ දිගෑරෙන්නේ ගන්නෝරුව හල්ලුලුව ගෝහාගොඩ පැත්තේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවෙච්ච ඒ ව්‍යසන දවස්වල සිදුවෙච්ච සිදුවීම් එක්ක මාසයක් ගෙවුනට පස්සේ දැන් කොහොමද කියලා වාතාවරණය තත්ත්වය මේ vlog එකේ දිගෑරෙනවා. ඉතින් ඔයාලට ඒ විස්තර සම්පූර්ණයෙන් බලන්න ට්‍රැවලර්ව YouTube එකේ search කරලා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් bell icon එකත් all දාලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝ ඉස්සරහට දිගෑරෙනවා. ඉතින් දැන් බලමු මේ vlog එකේ දිගෑරෙන්නේ මොනවද කියලා. දිගටම රැඳී ඉන්න. මේ ගෝහාගොඩ පාරේ තවත් නායකීය තැනක්. ඉතින් පොඩියට තමයි ගිහින් තියෙන්නේ. නමුත් බලමු අපි ගඟ පැත්තේ මොන විදියටද සිදු වෙලා තියෙන්නේ කියලා. පල්ලෙන් යන්නේ මහවැලි ගඟ. මාවල පිටිය ගම්පල හරහා ඇවිල්ලා මහනුවර පේරාදෙණිය යන තැන ඇවිල්ලා තමයි මේක මහවැලි ගඟේ තිරුකුණාමලේ මුදට යන්නේ. මේ හල්ලුව පාරේ ගන්නෝරුව හල්ලුව පාරේ අපිට මහවැලි ගඟ දකින්න පුළුවන් වෙන විදිය. ඒ වලට පේනවා අර ඈතින් ගෙවල් වල මඩ පාරවල් මඩ මට්ටම් තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ගඟේ සෑහෙන වතුර මට්ටමක් ඒ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා වගේ ලොකු විනාශයක් මේ සීමාවන් වල සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර මට මතක විදියට ඔය පහළ පේන ඒ ගඟ ගලාගෙන යන මට්ටමින් තමයි ඉස්සර තිබුණේ ගඟ මේ පාරේ. නමුත් ගම් වතුරෙන් පස්සේ සෑහෙන ප්‍රමාණයක් එහා පැත්තට සැඩ පාරත් එක්ක හැරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදියට තමයි අපිට මාසයක් ගෙවුනට පස්සේ ගඟේ තත්ත්වය සහ ගම් වතුරෙන් සිදුවෙච්ච විනාශකාරී ස්වභාවය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි චුට්ටක් ඇවිදන් යම් බලන්න මේ ගන්නෝරුව හල්ලුව පාරේ මොන වගේ විදිහටද අපිට දකින්න හම්බෙන්නේ දැන් මාසයක් ගියාට පස්සේ තියෙන වාතාවරණය. ඉතින් අපිට පේනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනිනුත් විශාල නායයන් කියන්නේ යුරු කඩාගෙන වැටීමක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. බලමු අපි යක් පරිස්සමට තමයි මේක බලන්න වෙන්නේ. ඉතින් මේ දැන් තත්ත්වය මේ පේනවනේ. මෙතන විශාල ගහක් ගලවගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්පූර්ණයෙන් මේ හරියෙම ගඟ ගිහිල්ලා තියෙනවා කියන තමයි අපිට තේරෙන්නේ. ඉතින් අර හරියෙන් අපිට පේනවා අවදානම් සහිත නිවසේම ඉදි කරලා තියෙනවා. මේ මාසයක් ගෙවුනාට පස්සේ ගඟේ සාමාන්‍ය මට්ටම තියෙනවා. අපි ටිකක් ඇවිදලා ගිහින් බලමු. අපිට ඉස්සරහෙන් පේනවා තව නායකීය තැනක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි
අවදානම් මාර්ගයක් මම හිතන්නේ මේක නායකයාට නායයන් ගම් වතුර සිදුවීමේදී මම හිතන්නේ මේ පාර සෑහෙන දවස් වහලා තියෙන්නේ නැති මේකේ මේ තියෙන දේවල් එක අපිට පේනවා. ඉතින් ලොකු විනාශයක් මේ හරිය සිද්ධ වෙලා තියෙනවා කියලා නම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ සම්පූර්ණ දැන් තියෙන වාතාවරණය සිදුවීම් එක බලාගෙන යද්දී. නායකීය තැනක් ගොහාගොඩ පාරේ. ඉතින් මෙතනත් තරමක නායකීය තැනක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පාරේ ළඟ නායකීය තැන් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ගොඩක්. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ ගන්නෝරුව, කල්වලුව, ගොහාගොඩ, කටුගස්තොට යන අමතර පාර මේ පාර මහනුවර ප්‍රධාන නගරය මග ඇරලා යන අතුරු පාරක්. මේක කටුගස්තොට යන ප්‍රධාන පාරක්. හැබැයි ප්‍රධාන පාරක් වුණාට මේ පාරේ ඇවිදන් යනකොට අපිට දැන් අපිට දකින්න ලැබෙන්නේ තනින් තනින් තරමක විශාල නායයන් සිදුවීම් සිදු වෙලා තියෙනවා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ පාර ඒ ගෙවුණු මාසෙදී වර්ෂාවත් එක්ක සම්පූර්ණ නායකයාට පස්සේ සම්පූර්ණ මේ පාර අවහිර වෙලා පාර වහලා තියෙන්න ඇති අනිවාර්යෙන්ම මේ අපිට බලා ගන්න පුළුවන් ළඟ නායකයෙක්. ඉතින් සබදාහම ලොකු විනාශයක් සිදු වෙලා තියෙනවා. මේ හරි බලමු අපි ඉස්සරහට ගිහින් අපිට මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. කොයි විදිහටද මේ මාසෙ තිබුණේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ දකින්න දේවල් එක්ක ලොකු තත්වයක් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා මේ ආවට. මෙතනක් තියෙන ලොකු නායෑමක් සිද්ධ වෙලා. ඉතින් සමහර තැන් වලින් දැනටත් වතුර තෙතගතිය තාම කඳු වලින් ගලාගෙන එනවා. ඉතින් අවදානම් සහිතයි කොච්චර උනත් මේ පාර පිහිටීමත් එක්ක තනි කන්ද මේ හරිය තෙතගතිය තාම තියෙන. මෙතනිනුත් අපිට බලා ගන්න පුළුවන් විශාල නායෑමක් සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතනින් ආපු පස් සම්පූර්ණයෙන් පාර හරහා ගිහිල්ලා මෙතනින් ආයි ගඟට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් බලන්න කොහොමද ඔයාලට මේ පේනවද? එතනිනුත් අර ගාං ඉවුර අර පැත්තෙන් සම්පූර්ණ නායෑමක් කියන්නේ ඉවුරු කඩාගෙන වැටීමක් සිද්ධ වෙලා තියෙන. ඒ කියන්නේ ඒ හරිය අනිවාර්යෙන් ගඟේ වතුර මට්ටම තියෙන්නේ නැති උඩ හරියට වගේ වෙනකම්. ඉතින් දැනට මේ විදිහ තමයි ගඟේ ඒත් වතුර මට්ටම් සෑහෙන සැරට ගලාගෙන යනවා. ඉතින් සමහර තැන්වල මට හිතෙන්නේ අර කළුගල් පවා මං හිතන්නේ ගඟේ යට මට්ටමේ සැඩ පහරට ගලාගෙන ආපු තැන් වෙන්නදී. මොකද ස්වභාවිකව පිහිටුණා කියලා හිතන්න අමාරුයි. කළුගල් ලොකු විශාල කළුගල් දිහා දැක්කහම. ඉතින් මේ විදිහට මාසයක් ගෙවුණාම මාර්ගයේ සාමාන්‍ය යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. නමුත් සමහර තැන් අපිට පේනවා වර්ෂාවක් ආවොත් මේ ගල් ආයි පල්ලෙහාට එන්න පුළුවන් කියලා හිතෙනවා. ගොඩක් දුරට මේ පාර සම්පූර්ණයෙන් කඳු වලින් බහුල ප්‍රදේශයක් තමයි මේ හල්වලුව, ගොහාගොඩ, ගන්නෝරුව හරහා යන කටුගස්තොට අතුරු පාර. මේක කටුගස්තොට යන්න පුළුවන්. ඉතින් ආයි නුවරට යන්න පුළුවන් ඉස්සරහෙන් මම දන්න තරමට අනිවත්ත හරහා, අනිවත්ත බිංගේ හරහා. ඉතින් අපිට ආයි බලා ගන්න පුළුවන් වෙනවා ගඟේ තවත් විදිහක්, තවත් තැනකින් මෙන්න මේ විදිහට. ඉතින් මේ ගඟ මහවැලි ගඟ. ඉතින් මේ හරිය සම්පූර්ණයෙන් ගඟේ තියෙන ලොකු ගල් තලාවන් සහිතව තමයි ගඟ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ඉහළින් නායකීය තැන් වලින් ගලාගෙන ගිය ගම් ඉවුරු කඩාගෙන යනවා. විශාල ගස් පවා කඩාගෙන ගිහින් තියෙනවා. ඉතින් මම අද ආපු ගමනේදී මට හම්බුණා ගොහාගොඩ පාරේ සහෝදර අයියා කෙනෙක්. ඉතින් අපි එයාගෙන් අහලා බලමු මොකක්ද එදා සිද්ධ වුණේ කියලා, එයාගේ අත්දැකීම, එයා මේ විදිහට ඔයාලා දැනුවත් කරන්න සහ එදා මොකද උනේ කියලා අපි අහලා බලමු සුදු අයියාගෙන්. ඉතින් මේ ඉන්නේ සුදු අයියා. අපිට කියන්න පුළුවන්ද සුදු අයියා මොකද්ද මෙතන එදා අයියාගේ හරිය නම මොකද්ද? සුදු අයියා කියනවා, නමුත් ජයවර්ධන. ජයවර්ධන. ඉතින් ජයවර්ධන අපිට කියන්න පුළුවන් එදා සිදුවීම කොයි විදිහටද සිද්ධ වුනේ කියලා. පාන්දර 2යි කාලසැදී
අපි වාහනේ නැගලා බඩු මුට්ටු රැත් කරගෙන සූදානම් පිට තමයි හිටියේ. සූදානම් පිට හිටියේ කුරුණෑගල යන්න. ඔව්. ඒ ඇවිල්ලා මේ පාරයිනේ ඉන්නකොට ඒ කියන්නේ මෙතන මේ ස්ථානේ. මේ ස්ථානේම මේ අඹාත්ත ප්‍රමාණයට වතුර ගැලුවා. ඒ කියන්නේ මේ පල්ලෙහා පේන අඹාත්ත ප්‍රමාණයට වතුර ආව පාන්දර 2යි කාලෙට විතර. ටීබිල් එක තිබුණා ගෑරේජ් එකෙන් අරගෙන පැය භාගයක් කියන ටීබිල් එකත් යට කරගන්න පක්කන්දක් ආවා. මේ පැත්තේ මේ උඩ වෙලාවට අපි ටීබිල් එක ගත්ත ඇතුළට. ඒ කියන්නේ උඩ පැත්තෙන් ආය යෑමක් සිද්ධ වුණා. කේ ඔක්කොම යට වුණා. ගස්කොලන් ගඩා වෙట్లా ඔක්කොම මේවලා අපි ඊට පස්සේ හරියට 7:00ට මෙන් පිටත් වුණා වතුර ගලනවා බලාගෙන ඉඳලා. ඒ කියන්නේ උදේ ඒ කියන්නේ 27 වෙනිදා 27 එළි වෙනකොට උදේ 7:00 වනකොට පාරෙන් පිට වතුර ආවා. පිට ආවා. අර සීමා මාර්ගයේ අතින් වතුර වාජ ඒ කියන්නේ මේ සීමා මාර්ගයේ මෙතනින් පේන සීමා මාර්ගයේ හරිය වතුර අල්ලන්න පුළුවන් මට්ටමේ තිබුණා. එහෙනම් සාමාන්‍යයෙන් ලොක් සෑයන වතුර ප්‍රමාණයක් එතනින් ගිහින් තියෙනවා. මේ මේවා හැම ගහකොළ ඔක්කොම ගලවගෙන ගියා බලන් ඉතින්. ඉතින් පින්ඩ බයයි. ඔව්. අපි යනකොට ගලගෙදර කඩා වැටුණා. ඔව්. ඒ පැය එකමාරක් දෙකක් විතර එතන ගාතර වෙලා තමයි කුරුණෑගල ටවුමට ගියේ. එතකොට සාමාන්‍යයෙන් ඉස්සර මේ මට්ටමේ මේ සාමාන්‍ය මට්ටමේ ගම් වතුර සිද්ධියට කලින් ගඟ කොයි වගේ මේ ප්‍රමාණයක්ද ගලාගෙන ගියේ මේ විදිහටමද ගියේ මේ තිබිච්ච විදිහ තමයි කලින් තිබුණේ. ඒ කියන්නේ ගම් ඉවර සාමාන්‍ය මේ පැත්තෙන්මද වතුර ගලාගෙන ගියේ මේකෙන් පස් පොලකට බෙදෙනවා. පස් පොලකට බෙදුනා ගගේ පළලම කොටස මෙතන මේ ස්ථානේ. මේ ස්ථානේ. ඒ කියන්නේ ගම් වතුරටත් කලිනොත් එතකොට මේ සුභාධර්මයේ විදිහට දැන් මේ පිහිටලා තියෙන්නේ ඒ පරණ තිබිච්ච සිතියමයි. ඒ අනුව තමයි දැනට මේ තියෙන්නේ. හරි. නමුත් මේවා ගස්කොලන් අර මේ වැවිලා කැලා වැදිලා තිබුණේ. ඔව්. දැන් මේ සුභාධර්මයම එයාම පිටව ගත්තා. මට කියන්න තියෙන එකම දේ සුභාධර්මය විහිම්ම අඳගත්තයි කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඉවුරු අයිනෙන්ම වතුර ඉස්සර තිබුණා ගම් වලට කලින්. කලින් තිබුණේ සුභාධර්මයට මායිම සාමාන්‍යයෙන් ගඟේ වතුර ගලාගෙන ගියේ මේ හරි සීමාවෙන්ද නැත්නම් මේ සීමා මාලගේ පැත්තේ වතුර ගලාගෙන ගියාද? මේ මට්ටමින් වගේ තමයි ඉස්සර ගලාගෙන ගියේ. මේ මට්ටමින් ගියේ. මේ හරියෙන් එතකොට. ගම් වතුරෙන් පස්සේ තමයි මේ සම්පූර්ණ සීමාව මේ පැත්තට හැරුණේ. හැබැයි සුභාධර්මයට වෙනස් කරන්න බෑ. ඔව්. ඒක සුභාධර්ම එයා බිහිම්ම එයා හදාගත්තා කියන එක අපේ සිතුවිලි තේරෙන්නේ. ඒ කියන්නේ ලොකු විනාශයක් සිදුවීමක් සහ ජීවිත අවදානමකින් සෑහෙන බේරිලා තියෙනවා. ඒක කියන්නේ සුභාධර්මයට වෙනස්කම් කරන්නේ කට්ටිය මේ ඉඩකඩම් ගොඩ කරගෙන ඒවා වෙන්දේසි කරගෙන ඉඩකඩම් විකුණාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් මේ සුභාධර්මය වෙනස් කරලා ඒවා පිටුපාලා තියෙනවා දැන්. ඒ කියන්නේ අයියාගේ කතාවෙන් අපිට තේරෙන්නේ මිනිස්සු සමහරලාට අනවසර ඉදිකිරීම සහ අනවසර පරිසර විනාශයත් එක්ක ලොකු විනාශකාරී ස්වභාවයෙන්ම තීරණයක් දීලා තියෙනවා. ජරාව, සිරාව, සත්තු මැරෙන යොමු අම කෙනෙක් මේ සුභාධර්මයේ විදිහට මේකටම තමයි හලන්නේ. ඔව්. ඒවා ඒ කෝප වෙලා කෝප වීම කරති. කෝප වීමකින් තමයි මේ සුභාධර්මය පෙන්වන්නේ මිනිසුන්ට යම් පණිවිඩයක් දීලා තියෙනවා කියලා තමයි අයියාගේ අදහස සබාදහම විසින්. ධර්ම තියාගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේවන් ඉගෙන ගත්ත යුතු මිනිස්සු ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න. යහපත් දේ කරන්න ඕනේ. ගුණ ධර්ම කරන්න ඕනේ කියන එක තමයි හදිගින්නේ තියෙන්නේ. බොහොමත් ස්තුතියි අයියේ. මේ අපිට බොහෝ කරුණු කාරණා කියලා විස්තර කරා. බොහොමත් ස්තුතියි දේවල් සිදුවෙන්නේ කොහොමද කියලා අපිට විස්තර කරලා දුන්නාට. අපිට බලා ගන්න පුළුවන් ගඟ මෙන්න මෙතනට ආවහම කොයි විදිහේ ස්වභාවයක්ද එදා තියෙන්නේ නැත්තේ කියලා. මේ අර ඉහලින් ගලාගෙන එන්නේ මහවැලි ගඟ. ඉතින් ඊට ඈතින් අපිට පේනවා මෙන්න මේ හරියෙන් හැමෝම ආදරය කරන හැමෝම දන්න හන්තාන කඳු මුදුන, හන්දාන කඳු වැටිය. ඉතින් මේ හරිය ළඟින්ම අපිට පේනවා මේ විශාල ගස් මුදුන් මුලින්ම කඩාගෙන වැටලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගන්නවරු හරහා ඇවිල්ලා ගොහාගොඩ කල්වලුව හරහා කටුගස්තොට යන පාරේ ඒ අතුරු පාරේ මහනුවර නගරය මගහැරලා යන ප්‍රධාන පාරක් කියන අතුරු පාරක් මේක. ඉතින් ඒ පාරේ අපිට දකින්න හම්බුනේ මෙන්න මේ වගේ වාතාවරණයක්. ඉතින් සබාදහම කොයි විදිහේ
අපිට ලස්සනට පේනුණත් ඇතැම් අවස්ථාවලදී ඒක වියුරු වෙන්න පුළුවන්. හැබැයි ඒක ආයේ යලි යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ සිදුවීම එක්ක විශාල දේපල විනාශයක් සිදු වුණා. දේපල විතරක් නෙමෙයි මිනිසුන්ගේ ජීවිත නැතිවීම සිදු වුණා. ඒ විතරක් නෙමෙයි බොහෝ පිරිසක් අවතැන් වුණා. ඉතින් ඒ කාල සීමාව තුළ බොහෝ සෙනගක් ජාති ભેදම් ආගම් ભેද අතෑරලා මනුෂ්‍යත්වයේ පෙරටුව තියාගෙන බොහෝ අය ඉදිරිපත් වෙලා ඒ අයට සහයෝගයක් ශක්තියක් දිරිගැන්මක් සිද්ධ කරා. ඉතින් ඒ අයට හැමෝටම ස්තුතියි. ඉතින් අපි ජාතියක් විදිහට රටක් විදිහට නැගිටිමු. අපි එක එක්කෙනාට උදව් කරලා මේ කාලේ අමාරු කාලයක් හැමෝටම නමුත් එක එක්කෙනාට උදව් කරලා අපි එක එක්කෙනාට දිරියක් දෙමු ශක්තියක්. ඉතින් ඒ පණිවිඩේ ඒ විදිහට ඔයාලට දෙන ගම ඔයාලට පුළුවන් ට්‍රැවලර්ගේ තවත් මේ වගේ වටින වැදගත් වීඩියෝස් බලන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ YouTube එකේ සර්ච් කරන්න TRAVELAYA ට්‍රැවලර් සර්ච් කරලා channel එක subscribe කරලා all button එක දාලා තියාගන්න. ඉතින් මේ ගමන මේ විදිහට නිමා කරනවා. ඉතින් තවත් ලස්සන තැනකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා.